Good morning guys. අද අපි හතරවෙනි දවස කේද orientation program University of Jaffna Science Faculty. ඉතින් guys අදත් අපි බස් එකේ යනකම් කියලා හිටියා. හැබැයි පොඩි ප්‍රශ්නයක් වුණා බස් එක ආවේ නැහැ. බස් එක අපිට මිස් වෙලා. අපි ඉතින් පික්නික් එකක් දාගෙන තමයි යුනිවර්සිටි එකට ආවේ. දැන් අපි ඉතින් ලෙක්චර්ස් පටන් ගන්නකම් ළමයි අපේ කැන්ටින් එක ගාව තියෙනවා ලොකු ගස් සෙට් එකක්. ඒක වටේ අපි ඉඳගෙන ඉඳලා දැන් අපේ ලොගගේ තියන්නේ ඔයාගේ ලෙක්චර් රූම් එකට ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකේ. ඉතින් යා යනවා ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එක පැත්තට. குட் மார்னிங் காய்ஸ் எல்லோரும் என்ன கதை சோமா இருக்கிறீங்களா? இன்றைக்கு வந்து நாங்கள் எங்களோட டே 4 ப்ரோக்ராம் இது வந்து தொடங்க போகலே இன்ட்ரெஸ்டிங்காக தான் தொடங்கின மற்றவள்மா இல்லை. இதில் வந்து தொடங்க போகலே எங்களை 2 குரூப்பாக டிவைட் பண்ணி ஒரு கேம் ஒன்று மாதிரி வச்சாங்க. கேம் நல்ல இன்ட்ரெஸ்டிங்காக இருந்தது. இதுதான் எங்களோட 2 டீம். இது வந்து ஒரு டீம் ஏற்கனவே இருந்தது. இது வந்து எங்களோட டீம். இந்த கேம் தான் இப்போ நீங்கள் பார்த்துட்டு இருக்கிறது. ඉතින් guys අපි ගේම්ස් ටිකක් කළා. අද අපි කරේ නම් ඇත්තටම ඔයාලා දන්නවද දන්නේ crocodiles and rabbits. ඒ කියන්නේ පේපර් එකක් දිගේ යනවා rabbitsලා විදියට පිරිසක්. ඒ වගේම crocodilesලා කියලා සෙට් එකක් ඉන්නවා වටේට. ඒගොල්ලෝ තමයි අර කියන්නේ යන කට්ටිය අයින් කරන්න තියෙන විදිය පොඩි ගේම් එකක්. කියන්නේ අවුට් වෙන විදිය පොඩි ගේම් එකක් එක. ඒක තමයි අපි අද කළේ. ගායිස් ඉතින් ඔගොල්ලෝ එදා මම දැක්ක කමෙන්ට්ස් වල අහලා තිබ්බා මේ ෆිසිකල් සයන්ස් ෆැකල්ටි එක පෙන්වන්න කියලා. ඇත්තටම ළමයි එහෙම ෆැකල්ටිස් නම් නෙමෙයි එහෙම තියෙන්නේ. ෆිසිකල් සයන්ස් කියන්නේ ඇත්තටම ඩිග්‍රී එකක් නේ. ඒ නිසා ඒව ඔක්කොම ඇති වෙන ළමයි සයන්ස් ෆැකල්ටි එකට. ෆැකල්ටි ඔෆ් සයන්ස්. ඉතින් ෆැකල්ටි ඔෆ් සයන්ස් එකේ තමයි ළමයි ඒව වෙනස් වෙලා තියෙන්නේ. mathematics and statistics ඊළඟට physical science department, computer science department, applied science department, chemistry department. ඒ වගේ departments වලට තමයි ළමයි එක බෙදලා තියෙන්නේ. ඔයාලා මේක අහලා තිබ්බ නිසායි මම මේ දේ මම කියන්න ඕනේ කියලා පොඩක් නිකන් තීරණය කරලා කීවේ. இப்படிதான் guys இது நாளே இந்த கேமில் தான் போனது. அடுத்து வந்து நிறைய பேர் கேட்டிருந்த சயின்ஸ் ஃபேக்கல்ட்டிக்கு வந்தால் எங்களோட கேரியர்ஸ் அதுவரை எப்படின்னு சொல்லி நிறைய பேர் டார்கெட் வந்து மெடிசின் இன்ஜினியரிங் அதுவரை மட்டும்தான் நினச்சிட்டு இருக்கிற நிறைய பேர். ஆனால் சயின்ஸ் ஃபேக்கல்ட்டி வந்து நீங்கள் நினைக்கிற மாதிரி அப்படி பெரிய இது ஒன்றும் இல்லை. இதுக்கு வந்தாலும் நிறைய அவங்களோட ஃப்யூச்சர் பிளான்ஸ் அப்படி அவங்களோட எய்முக்கு அவங்களோட கோல்ஸ் வந்து போயிடும். அப்படி இப்போ நீங்கள் வந்து சயின்ஸ் ஃபேக்கல்ட்டியை பார்க்காம அப்படி நிறைய பேர் அப்படி செல்றாக இருக்கிற. ஆனால் வந்து பார்த்தா அவங்களுக்கு விளங்கும். கம்ப்யூட்டர் சயின்ஸ் அந்த சைடு அப்படி மேத்தமெட்டிக்ஸ் அண்ட் ஸ்டாட்டிஸ்டிக்ஸ் அந்த சைடு உங்களுக்கு போகிறது இன்ட்ரெஸ்ட் இருந்தால் நீங்கள் வந்து கட்டாயம் சயின்ஸ் ஃபேக்கல்ட்டிக்கு தான் வரணும். வந்து என்ஜாய் பண்ணி பாருங்கள் சயின்ஸ் ஃபேக்கல்ட்டியை. ඉතින් ළමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ අරවා අපේ ෆිසිකල් සයන්ස් වගේ දේවල් තියෙන බෙදලා තියෙන ඩිපාර්ට්මන්ට්ස් වලසනේ. ඒ වගේම තමයි අපේ තියෙනවා පොඩ්ඩක් සමාජයේ මේ වගේ දෙයක් අර ඉන්ජිනියරින් ඊට පස්සේ මෙඩිසින් වගේ දේවල් විතරයි උඩින්ම තියෙන්න ඕනේ වගේ දෙයක්. ඒවට තමයි යා යුතුයි කියලා වගේ තියෙන දෙයක්. ඇත්තටම ළමයි එහෙම එකක් නැහැ. මෙතකොට මැතමැටික්ස් ස්ටැටිස්ටික්ස් ඊළඟට ෆිසිකල් සයන්ස් ඊළඟට කම්පියුටර් සයන්ස් වගේ ෆීල්ඩ්ස් උත් තියෙනවා. ඉතින් ඒවත් ඔයාලට කරගෙන යනවා නම් හොඳ ඩිග්‍රීස් ඒවෙන් පාත් එක හදාගන්න පුළුවන් නම් ස්කිල්ස් මත ඩිපෙන්ඩ් වෙන ඩිග්‍රීස් and සමහර ඒවා කම්පිටිටිව් සමහර ඒවා non competitive. ඉතින් it's up to you guys. මම නම් කියන්නේ ඔයාලා තෝරගන්නකොට පාත් එක පුළුවන් ටිකක් හොඳ පාත් එකක් තෝරගන්න. ඒක අර ඉතින් උඩම දෙයක් වෙන්න ඕනම කියලා දෙයක් නැහැ ඇත්තටම.
ඉතින් ළමයි අපේ පළවෙනි සෙෂන් එක ඉවරයි. අපි දැන් යනවා අපි දවල් කෑම එක කන්න කෑවා. ඇත්තට ගියොත් අපි කෑවා දැන් අපේ දෙවෙනි සෙෂන් එක. හරි ළමයි ඉතින් දෙවෙනි සෙෂන් එකත් අපිට ඉන්නුණා. අපිට මෙතනදී නම් පොඩි රෝල් ප්ලේස් වගේක් තමයි තිබ්බේ ඇත්තටම කරන්න. ගෲප්ස් වලට බෙදලා ඉවරලා අපිට පොඩි රෝල් ප්ලේ එක ඩ්‍රාමා එකක් වගේ දෙයක් අපිට කරන්න තමයි කිව්වේ. අපි ඉතින් මේ දේවල් කළා පොඩි පොඩි සිටුේෂන්ස් ක්‍රියේට් කරපු එක තමයි කළේ. ඉතින් ළමයි ඔන්න ඉවරයි. අපේ ලෙක්චර්ස් අද දවසටම ඉවරයි. අපි ඊළඟට හොස්ටල් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි පොඩ්ඩක් ඉතින් කට්ටිය ගෙදලා කයියක් දැම්මා. අපි ඉතින් දැන් අනිද්දාට වගේ යන නිසා අපිට ඉතින් ආයේ හම්බෙන්න වෙන්නේ මාස ගානකින්නේ. ඒ නිසා කට්ටිය එකතු වෙලා පොඩි කතාවක් දැම්මාද. අපි ඉතින් ඔන්න හොස්ටල් එකට ආවා. ඇවිල්ලි ඉවරලා හැබැයි ඉතින් ලෑස්ති වෙලා ටිකක් හිටියේවත් නැහැ. අපි අනිත් අතරම වගේ ලෑස්ති වෙලා පිටත් වුණා රැට කන්න. අද අපි කට්ටියම වගේ තීරණය කරේ පිටින් කමු කියලා. මේ තියෙන ළමයි කාලිජ් රෙස්ටොරන්ට්. මේක තියෙන්නේ යුනිවර්සිටි ඔෆ් ජැෆ්නා. කියන්නේ ජැෆ්නා යුනිවර්සිටි චුට්ටක් එහයින් වගේ තමයි. මේක ටිකක් ප්‍රසිද්ධයි මේ පැත්තේ සාමාන්‍යයෙන් බිරියානි වලට සහ ඒකේ තියෙන නාන් රොටි සහ කොත්තු වලට. ඒක තමයි ටිකක් මේක ප්‍රසිද්ධ. අපි ඉතින් ගිහලා හැම වර්ගයක්ම වගේ try කරා. අද අපිට ඉතින් ආයෙ ඉතින් ඉවෙන්නේ නැහැ ළඟකදී. ඒ නිසා පේනවනේ අපි කට්ටිය. අපි අපේ rooms දෙකක් තියෙනවා. අපි යාළුවෝ කට්ටිය ඉතින් අපි යාළුවෝ කට්ටියම වගේ ආවා. ඇවිල්ලා ඉතින් guys ඔන්න අපි ගත්තා. නාන් රොටි ගත්තා, කොත්තු ගත්තා, පරාටා ගත්තා. ඊට පස්සේ බිරියානි ගත්තා. තව අපි fried rice දෙකකුත් ගත්තා. අපි ඉතින් ඕ මෙනු එකේ දෙන ඔක්කොම දේවල් කොහමද ඔඩර් කළා. හැමදේම කාලා යනවා කට්ටිය ඉතින් තීරණය කරලා තිබ්බේ. එහෙනම් ළමයි කාලා බීලා ඉවරයි. අපි දැන් යන්නයි යන්නේ. ඔන්න හොස්ටල් එකට යන්න තමයි එළියට ආවේ. ඉතින් කොහොම හරි කට්ටිය කතා වෙලා තීරණය කළා කොහොමද ඉතින් පයින් යමු කියලා හොස්ටල් එකට. පිටින් පිටත් වුණා හොස්ටල් එකට යන්න.